කොහොමද යාළුවනේ ඔයාලට මං හොඳින් ඉන්නවා. ඒ වගේම ඔයාලත් හොඳින් ඉන්න ඕනේ කියලා මං ප්‍රාර්ථනා කරගෙනවා. තවත් එක ලස්සන දවසක් තමයි ඔයාලා මේ දකින්නේ. උදේම නැගිටලා මූණකට හොදලා මං ආවා කුස්සිය පැත්තට. ඔයාලට දන්නවනේ ඉතින් මං කිචන් එකට ආවොත් ඉතින් මං හැම ලයිට්ස් එකම දාගන්නවා ලස්සනට දවස පටන් ගන්න. තේ එකක් හදලා බීලා ඒකත් එක්කම බබාලා ස්කූල් එකට යවලා දැන් ඉතින් මගේ දවස පටන් ගන්නවා. ඊට පස්සේ මං ආවා මුලින්ම බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. අද වෙනස්ම විදිහට මම ෆෝන් එකෙන් බලලා තමයි හදාගත්තේ. මේක ගොඩාක් රසට තිබුණා. ගොඩාක් රහයි. මේකට ඕනේ වෙන්නේ ගෝ ඕනේ වෙනවා, කැරට් ඕනේ වෙනවා. ඒකත් එක්ක ලුණු කුඩු, ගමේස් කුඩු, කෑලි මිරිස් කුඩු දාලා පිටි මේසෙ හැඳි දෙකකුත් දාලා ඒක හොඳට මික්ස් කරගත්තා. හොඳට මික්ස් කරගත්තට පස්සේ ඒක නිකන් දිය ගතියට එනවා. ඉතින් ඒ නිසා මේකට වතුර මුකුත් දාන්න ඕනේ නැහැ. ඕනි නම් විතරක් මේකට මං සුදු ලුණු දාගත්තා. මොකද සුදු ලුණු දැම්මම ෆ්ලේවර් එක ගොඩාක් හොඳයි. ඒ නිසා තමයි කැමති අය දාගන්න පුළුවන්. නැත්තම් නිකම්ම ඒක හදාගන්නත් පුළුවන්. ඉතින් මේ ගාලික් ප්‍රෙසර් එක නම් මට ගොඩාක් ඉතින් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒකත් එක්කම මේ පෑන් එකේ තමයි මම ඒක හදාගන්නේ. මේ පෑන් එකම ඕනේ නැහැ. තියෙන මොන පෑන් එකකින් හරි හදාගන්න පුළුවන්. නිකන් දෝසයක් විදියටත් හදලා ගන්න පුළුවන්. මම මේ විදියට හැදුවේ ඉතින් වෙනසකටත් එක්ක. මේක ඉතින් ගොඩාක් ලේසි මට. ඒ නිසා තමයි මෙහෙම හදලා බැලුවේ. මොකද හැමදාම එක වගේ කන්නත් බෑනේ. ඉතින් අපිට පුළුවන් විදිහට try කරලා බලන්න ඕනේ. ඒ නිසා මම ෆෝන් එකේදී මේ වගේ පෑන් එකකින් දාලා හදන එක තමයි දැක්කේ. ඒ නිසා තමයි මමත් මේකම choose කරේ. ඔයගලන්ට පුළුවන් නම් නිකන් පෑන් එකෙන් හරි හදලා බලන්න. මමත් ඉතින් හදන්න කලින් මං නිකන් හිතුවේ නිකන් ගෝවා කැරට් නේද මේක රහට එයිද නැද්ද කියලා බයෙන් තමයි හැදුවේ. වුණාට ගොඩාක් රහයි. මං ඉතින් මේකත් එක්ක සෝසුත් එකතු කරගෙන තමයි කෑවේ උදේට. ගොඩාක් හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක්. තවත් එක දවසකට හවසට try කරන්න ඕනේ කියලා මං හිතාගත්තා. මොකද ගොඩාක් හොඳට තිබුණා. ඒ වගේම මේක රුලන් කැඳ. මේක පැණි රසට හදපු රුලන් කැඳ එකක්. මේකත් අර ෆ්‍රයි කරපු අරකට තමයි ඉතින් උදේට ගත්තේ. එතනින් බලනකොට වහින්න පටන් ගත්තා උදෙන්ම. මං හිතුවා ඉතින් නිකන් ඉන්නවට වඩා හොඳයි දවල්ට උයාගන්න කියලා. ඉතින් අද දවල්ට කරි චිකන් තමයි හදන්න ලෑස්ති වුණේ. ඒකට ඕන වෙන කුළුබඩු ඔක්කොම දාලා ඒකත් එක්ක ඉතින් උයන්න පටන් ගත්තා. මේ බිත්තර එක ආර චිකන් එකට දාලා ගන්න බෑ, කැඩෙනවා. ඒ නිසා ඒක වෙනම තමයි දාන්න වෙන්නේ. ඉතින් ඒකත් එක්ක කිරට උයාගත්තේ ගෝවා තමයි. මුලින්ම ඉතින් පටන් ගන්නවා මගේ ස්පයිසස් බොක්ස් ටික අරගන්නවා. ඕනේ වෙන හැම දෙයක්ම ප්‍රිපෙයාර් කරගෙන තමයි ඉතින් මං උයන්න ලෑස්ති වුණේ. කිචන් එකේ වැඩ ලේසි කරගන්න තවත් ක්‍රමයක් තියෙනවා. ගත්තු බඩු එවෙලේම ඒක පාවිච්චි කරාට පස්සේ ගත්ත තැනම තිබ්බොත් ඉතින් වැඩ ගොඩාක් ඉතින් ලේසි වෙනවා. මොකද හැඩි වෙන්නේ නැහැ.
එහෙම නැත්නම් ඉතින් කවුන්ටර් টොප් එකේ උඩේදී ඔක්කොම තියාගෙන උයලා ඉවර වෙලා ඒකත් වැඩක් විදිහට ආයෙත් රැස් කරගන්න ඕනේ. එහෙම ඕන වෙන්නේ නැහැ. එහෙම අපි ගත්ත බඩු ඒක පාවිච්චි කරලා ඉවර කරලා ඊට පස්සේ ඒක ගත්ත තැනම තිබ්බොත් එහෙම වෙන්නේ නැහැ. මං අද ඉතින් කුක් කරන රෙසිපිස් ගෙනාවේ නැහැ. මොකද ඉතින් හැමදාම එක වගේමනේ කුක් කරන්නේ. මං වෙනස් විදිහට try කරන්නකොට ඔයාලට ඒකේ රෙසිපි ගේන්නම්. ගෝවත් ඉතින් මගේ චිකන් කරේ කුක් වෙන්න දීලා ඒකෙන්ම මම ඉතින් ගෝවත් හදාගත්තා. ඒකත් එක්ක මේකතු වුණු භාජන ටිකත් මං හොදලා අරගත්තා. මොකද එතකොට මට ගොඩාක් වැඩ ලේසි වෙනවා. ඒකත් එක්කම ගොඩාක් වෙලාව යන්නේ නැහැ. ඉතින් කුස්සිය තියෙන නිසා තමයි බලන්නකෝ. ඉතින් දැනටම මගේ සේරම වැඩ ටික ඉවරයි. ඒකත් එක්ක ස්පයිසි ජාස් ටිකක් තිබුණා. ඒකත් ඉතින් ගත්ත තැනම තියාගත්තා. මෙහෙම තමයි මම පිළිවෙලට ඔක්කොම තියාගෙන ඉන්නේ. උයලා ඉවර වෙලා අල්ලපු ගෙදරටත් පිරිසයක් දෙන්න ඕනේනේ. ඒ නිසා තමයි ඉතින් පොඩි කෝප් එකට චිකන් කරි ටිකක් දාලා ඒකත් එක්කම කාලා ඉවර වෙලා බලනකොට හවස් වුණා. ඉතින් හවසට මං ආවා තේ එකක් හදාගන්න මට. පළවෙනි සැරේට තමයි ඉතින් ගත්තු ග්ලාස් කෙටල් එක පාවිච්චි කරන්න යන්නේ. ගොඩාක් බයයි ඉතින් මොනවා වෙයිද කියලා බයෙන් තමයි තිබ්බේ. ලිපේ ඒ වුණාට මොකුත් උනේ නැහැ. මේක ගොඩාක් ලේසි. මොකද මේකෙම තේ කුඩු එක දාලා ආයෙත් වැඩ ගොඩාක් වෙන්නේ නැහනේ ඉතින්. ඒ නිසා තමයි මට ලේසි. මේක ගොඩාක් ප්‍රයෝජනවත්. මේක තමයි මට තෙමු එකකින් ෆ්‍රී හම්බ වුණු කෙටල් එක. බලන්නකෝ ඉතින් ලස්සනනේ. මගේ තේ එකත් දැනට හදලා ඉවරයි. දැන් ඉතින් තේ කෝප්පෙත් හදාගෙන මං යනවා එළියට ඒ රස විඳින්න. ඔයාලත් එහෙමද කියලා මට කියන්න. මං පුළුවන් තරමට මං සතුටින් ඉන්න මං ගොඩාක් උත්සාහ කරනවා. මොකද ඉන්න කාලේ ඉතින් සතුටින් ඉන්න බෑ. ඒක තමයි මගේ පුංචි ගෙදරක තමයි මං රෙන්ට් එකටත් ඉන්නේ. ඒ වුණාට මට පුළුවන් විදියට ඒ ගෙදරත් සුද්දෙන් අස්පස් කරලා තියාගන්නවා. බලන්නකෝ ඉතින් අහස ලස්සන. මේ වගේ තමයි ඉතින් මගේ හවස් වරුව ගත වෙලා ගියේ. ඒකත් එක්කම රෑටත් උයන්න මං ආවා. අද වෙනස්ම විදිහට නූඩල්ස් එකක් තමයි හදාගන්න යන්නේ. මුලින්ම ඔයිල් ටිකක් දාලා ඒකට සුදු ලුණු තලලා දාලා ඒකත් එක්කම මං ගාව තිබුණා තන්දූරි චිකන් මසාලා පවුඩර් එක. ඒකත් දාලා ඊට පස්සේ ඒකට මිරිස් කුඩු ලුණු කුඩු ඒක දාලා ඒකට ඕන වෙන ප්‍රමාණයට වතුරක් දාලා ඒක බොයිල් වෙන්න දුන්නා. අද මේ නූඩල්ස් එක තමයි හදාගන්න යන්නේ. ගොඩාක් රහයි. ඒ කියන්නේ අර සුදු ලුණු ෆ්ලේවර් එක එනකොට නූඩල්ස් එකේ වෙනස්ම ෆ්ලේවර් එකක් එනවනේ. හැමදාම ඉතින් වෙනස්ම විදිහට උයන්න තමට කරන්න බෑනේ. ඉතින් දැන් නම් ඉතින් වයිට් සෝස් එකක් තමයි හදාගන්න යන්නේ. මේක නම් ඉතින් ගොඩාක් අයට දන්නවා කොහොමද වයිට් සෝස් හදන්නේ කියලා. ඒ නිසා ඒකේ රෙසිපි එක නම් ගෙනාවේ නැහැ. ඒ වුණාට වයිට් සෝස් එකට මම ভেජිටබල්ස් උත් කට් කරලා දාගත්තා. මොකද වෙනස්ම විදිහට තමයි අද මම නම් try කරේ. ගොඩාක් රහයි කියන්න ඕනේ. ගොඩාක් රහයි. මගේ බබාලා දැන්න ගොඩාක් ඉතින් රහ කිය කෑවා. වයිට් සෝස් එකට ඕන වෙන ලුණු කුඩුව මිරිස් කුඩු එකත් එක්කම මේ දාලා තියෙන බිරියානි පවුඩර් එක බිරියානි මසාලා දාලා කපාගත්තු ලුණු තක්කාලි ඒ වගේම ලීක්ස් කැරට් එහෙම දාලා ඒකත් ඉතින් මික්ස් කරගත්ත හොඳට. ගොඩාක් රහයි මේ වයිට් සෝස් එකත් බිරියානි මසාලා දාලා බලන්නකෝ වයිට් සෝස් එකට. මං ඉතින් චුට්ටක් තමයි දාගත්තේ. ගොඩක් දැම්මේ නැහැ. මොකද නූඩල්ස් එකටත් ඉතින් තන්දූරි මසාලා දාලා තියෙනව නිසා. දැන් මේක ටික නූඩල්ස් එකට දාලා ඒක හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගත්තු නූඩල්ස් ටික පෑන් එකට දාලා ඒකත් ඉතින් ෂේප් එකට හදාගන්නකෝ. ඊට පස්සේ ග්‍රේට් කරපු කැරට් ටික උඩින් දාලා ඒකේ උඩට බිත්තරයක්
බිත්තර එකක් පුළුවන් නම් එකක් නැත්නම් දෙකක් ඕනනම් දෙකක් කඩලා දාලා ඒකත් එක්කම මං ගාව මොසරලා චීස් තිබුණේ නැහැ. ඒ නිසා මම නිකන් චීස් පැත්තක් තමයි මෙහෙම දාගත්තේ. ඉතින් එයාර් ෆ්‍රයර් එකේ තමයි තිබ්බේ. විනාඩි 8ක් වගේ වෙලාවක් තමයි තිබ්බේ. හොඳට බේක් වෙලා ආවා. දැන් නම් ඉතින් ගොඩාක් මේ ආසාවෙන් බලන් හිටපු වෙලාව ඇවිල්ලා ඉන්නේ. බලන්නකො කොච්චර ලස්සනද. ඒ වගේම ගොඩාක් රහයි මේක නිකන් ඒ කියන්නේ නිකන් ඉතින් හොටල් එකට ගිහින් කාපු කෑමක් වගේ. ඒ වගේ ලස්සනයි රහයි. ඒකත් එක්කම සොසේජ් තිබුණා. ඒකත් ඉතින් එයාර් ෆ්‍රයර් එකම දාගත්තා. නිකන් ආයෙත් ඔයිල් දාගෙන ඉන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි ගොඩාක් රහයි. ඔයාලා try කරලා බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලත් ආසාවෙන් බලන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න.